අද දවසක් අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ e-commerce e-shop web application එකේ sign in part එකේ back end එක. මේක අපි already have an account login කියන එක button එක click කරපුවම අපි sign in page එකට යනවා. ඊට පස්සේ මේක අපිට register වුණ email එකයි password එකයි දෙන්නලා sign in වෙන්න ඕනේ. මෙතෙන්ට enter කරලා sign in වෙන්න ගියොත් enter your password කියනවා. sign in වුණොත් invalid email or password කියනවා. password එක හරි email එක වැරදි කියනවා. ඒත් කියනවා අපි හරියට password එක දෙමු. අපි මෙතනින් බලාගත්ත ඒ password එක show hide කෙරුවේ. මෙතන sign in අපිට elect එකක් එනවා login successful කියලා. අපි ඊට පස්සේ home page එකට යනවා login එක. හරි අපිට VS Code එකට යමු. අපි sign in එක ගැන කලින් වීඩියෝ එක කතා කරුවා. sign in එකේ design එක ගැන. අපි මේකේ back end එක ගැන තමයි කතා කරන්නේ. අපි sign box එක දාගන්න හැටි කතා කළා. ඊට පස්සේ අපි මෙතනින් ID එකක් අල්ලගන්නවා message due 1 කියලා. අපි sign up එකේ message due කියලා අල්ලගත්තේ. ඉතින් මේකේ message due 1 කියලා අල්ලගන්නවා. මේකේ MSG 1 කියලා අල්ලගන්නවා. අපි sign up එකේ message කියලා MSG කියලා අල්ලගත්තේ. ඒ MSG 1 කියලා අල්ලගන්නවා. ඊට පස්සේ script එකට ගියාම මෙතන මෙතන PHP script එක දාගෙන තියෙනවා. අපි cookies එකකින් තමයි email එකයි password එකයි reset කරනවා. ඊට පස්සේ මෙතන අපි ID එකක් දීලා තියෙනවා email to password to කියලා. කලින් mail password කියලා දීලා තියෙන හින්දා මෙතන PHP script එක එක්කෝ කරගන්නවා email එක. ඒ කියන්නේ අපි අපි register වුණ email එකකින් තමයි login වෙන්න ඕනේ කියලා. මෙතන අපි register වුණ අපි password එකකින්ම තමයි අපි password එක තමයි enter කරන්නේ කියලා. මෙතන මේ option එක අපි ඉදිරියට එන වීඩියෝ වලින් කතා කරනවා. forget password එක ඉදිරියට එන වීඩියෝ වලින් කතා කරනවා. මේකේ sign in button එකට click එකක් දාලා තියෙනවා sign in කියලා. අපි new to e-shop register කියන්නේ අපි sign up එකට change view එකක් දාගෙන තියෙනවා on click එකක් use කරලා. අපි මේ on click එකට දාලා තියෙන sign in එක use කරලා තමයි මෙතන JavaScript එකේ function එකක් හදාන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ variable email කියලා variable එකක් හදාන්න තියෙනවා. ඒකේ document.html by id එකට මේ කරලා email to කියන id එක අල්ලගෙන values වලට assign කරලා තියෙනවා. password කියලා variable එකක් හදාන්න password to කියන එක අපි id එක අල්ලන් තියෙනවා. මේ remember me එක අපි ඉදිරියට එන වීඩියෝ වලින් කතා කරනවා. මේකේ f කියන variable එකකින් new data form එකක් හදාන්න තියෙනවා. ඒකේ
ඊමේල් කියන එකට password කියන එකට p කියලා f.append කරලා තියෙනවා. ඊට පස්සේ අපි ajax use කරන් තියෙනවා මේක pass කරගන්න sign in process එකට. request කියලා variable එකක් use කරගෙන new xml http request එකක් use කරන් තියෙනවා. request dot already state change කියන එක ෆන්ක්ෂන් එකකින් අල්ලන් තියෙනවා. ඊට පස්සේ if එකක් දාගෙන ෆන්ක්ෂන් එක ඇතුලේ request.ready state කියන එක සමාන කරලා තියෙනවා 4ට and request.status කියන එක 200ට සමාන කරලා තියෙනවා. ඊට පස්සේ request.response text එක response කියන variable එකකින් අල්ලන් තියෙනවා. ඊට පස්සේ මේ response එක success නම් alert කරන්න කියනවා login success කියලා. ඊට පස්සේ අපව window.location home.php කියන එකට login successful නම් අපි home.php කියන page එකට යන්න කියනවා. එහෙම නැත්නම් message 1 කියන එක in html කරනවා. message div කියන එක display එක block කරනවා. අපි request.open එකේ post method එකෙන් තමයි sign in එකට data යවන්නේ. sign in process එකට අපි හදාගත්ත new form data එක තමයි request.send එකෙන් යවන්නේ f කියන variable එකෙන්. PHP script එක තමයි මේ data enter කරන් තියෙන්නේ. ඊට පස්සේ section start කරන් තියෙනවා. අපි connection එක include කරන් තියෙනවා. අපි මෙතනින් variable email කියන එක post method එකකින් e කියලා අල්ලන් තියෙනවා. password එකත් p කියලා post method එකෙන් අල්ලන් තියෙනවා. මෙතන අපි අර කතා කරා වගේ email එක empty නම් please enter your email කියලා එනවා. password එක empty නම් please enter your password කියලා එනවා. ඊට පස්සේ result set එක variable එකක් use කරලා database එක search query එකක් use කරලා data pass කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි register වුණ email එකමද password එකද කියලා. details වලින්මද save වෙලා තියෙන details වලින්ද login මේ user කියලා section එකක් username කියන එකට u කියලා දාලා section එකක් දාලා variable එකකින් අල්ලන් තියෙනවා d කියලා. post method එකෙන් තමයි data කරන්නේ. මේ remove මේ option එක අපි ඉදිරියට යන වීඩියෝ වලින් කතා කරනවා. password එක වැරදි නම් අපිට එක්කෝ කරනවා invalid email or password කියලා.
රීසෙන්ට් එක පාස්වර්ඩ් කියලා එනවා. අපි පාස්වර්ඩ් එකක් දෙමුකෝ. ඊට පස්සේ සයින් ඉන් වෙන්න යනකොට invalid email password කියනවා. අපි පාස්වර්ඩ් එක හරියට දෙමු. ඊට පස්සේ අපි සයින් ඉන් වෙනකොට අපිට ඇලර්ට් එක එනවා login successful කියලා. ලොගින් කරපුවාම අපිව නැවිගේට් කරනවා.